අයිබෝන් යාළුවනේ. ඔයාලා හැමෝම පිළිගන්නවා JS ඉලෙක්ට්‍රොනික අපේ YouTube නාලිකාව වෙත. මම අද ඔයාලට ඉදිරිපත් කරන්නේ වෙනස් අයිටම් එකක්. ඔයාලට පේනවා ඒක. මම අලුතෙන්ම ගත්ත ඩ්‍රෝන් එක ගැන. මේක ඇත්තටම S119 කියන මොඩල් එකේ ඩ්‍රෝන් එක. බ්‍රෂ්ලස් මෝටර් තියෙන, ඩුවල් ලෙන්ස් කැමරා තියෙන හොඳ කැම් එකක් මේක. ඒ කියන්නේ ෆොටෝ වීඩියෝ ඕන එකක් සාමාන්‍ය ක්වොලිටි එකට ඔයාලට ගන්න පුළුවන් මොඩල් එකක්. විශේෂම කියනකොට මේක ටෝයි මොඩල් එකක්. මේ ඩ්‍රෝන් එක ටෝයි මොඩල් එකක්. මේක අවුරුදු 8ට වඩා වැඩි කට්ටියට විතරයි මේක යූස් කරන්න පුළුවන් කියලා තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ වල බොක්ස් එක අනිත් පැත්ත වෙන්නුවා. මේක මම ඕඩර් කරේ බ්ලැක් මොඩල් එක. කළු. ඊට පස්සේ මේක බ්‍රෂ්ලස් මෝටර් කියන්නේ මේක බ්‍රෂ් වල මෝටරේ බ්‍රෂ් වල කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනික මේක 4 sides ම කියන්නේ රොටේට් කරගන්න පුළුවන් ඩ්‍රෝන් එකක්. අපි ඩ්‍රෝන් එක ඕපන් කරලා බලමු. මේ ආකාරයට තමයි ඩ්‍රෝන් එක තියෙන්නේ බොක්ස් එක. ඊට පස්සේ මේකේ කොහොම බෑග් එකක් තියෙනවා මෙතන. කියන වලට මේක ඔය හරි කියන්නේ එල්ලගෙන උන්නත් ගියා එකේ. අපි මේක ඕපන් කරලා බලමු. මේ ආකාරයට තමයි ඩ්‍රෝන් එකේ බොක්ස් එක තියෙන්නේ. අපිට ඉස්සරහම බලන්න පුළුවන් මෙතන රිමෝට් එක තියෙනවා. ඊට පස්සේ මෙතන ඩ්‍රෝන් එක තියෙනවා. ඊට පස්සේ මෙතන ඉස්සරහම තියෙනවා මේකේ තටු. ඒ කියන්නේ ඩ්‍රෝන් එකේ අමතර තටු 4ක් දීලා තියෙනවා. අනික මේ තටු කැඩුනොත් එහෙම ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ස්ක්‍රූ එකක් දීලා තියෙනවා. ආය මෙතන පොඩි නට් දෙකක් දීලා තියෙනවා. ඉස්සරහම අපිට මේ වගේ අමතර කොටස් ටිකක් තියෙනවා. මේක පැත්තකින් දීමු. ඊට පස්සේ අපිට මෙහෙම තියෙනවා. මෙතන තියෙනවා ඩ්‍රෝන් එකේ බැටරිය. මේක පොඩි මේකට මේ ඩ්‍රෝන් එකේ තියෙන එක බැටරිය. මේක මිලි ඇම්පියර් 1800 බැටරියක්. මෙතනට බැටරිය ඩ්‍රෝන් එකට සෙට් වෙන්නේ. ඊට පස්සේ මෙතනින් තමයි charge කරගන්නේ. මම ඔයාලට charger එකත් පෙන්නන්නම්. මේ තියෙන charger එක. ඒතර මේක බැටරිය වැස්සාම මෙතන plug කරලා මේක adapter එකට ගහලා ඔයාලට මේ බැටරිය charge කරගත්ත හැකි. ඊට මේ බැටරිය සාමාන්‍යයෙන් මේක fly විනාඩි 20ක් විතර මේ එක බැටරිය එකෙන් fly කරන්න පුළුවන් ඩ්‍රෝන් එක. ඊට පස්සේ අපි බලමු මෙතන ඩ්‍රෝන් එකේ මෙතන පොත තියෙනවා. මේක කොහොමද හැන්ඩල් කරන්න කියන එක. ඉස්සරහම අපිට හඳුන්වලා දීලා තියෙනවා. ඩ්‍රෝන් එකේ කොටස් ටික මේන් බොඩිය, රොටේට් බ්ලේඩ්ස් ටික, Wi-Fi කැමරාව, මෝටර් ටික. ඊට පස්සේ මෙතන රිමෝට් එක ගැන හඳුන්වලා දීලා තියෙනවා. ෆොටෝ වීඩියෝ කරන්න කොහොමද, කැමරා ඔන් කරන්න කොහොමද, පවර් ඔන් කරන්න කොහොමද, 3D ඇක්ෂන් ගන්න කොහොමද. ඊට පස්සේ මොනවද මේ ඒක කොහොමද ඩ්‍රෝන් එක උස්සන්නේ පාත් කරන්නේ ඒ ටික අපිට දීලා තියෙනවා. ඊට පස්සේ රිමෝට් එකේ බැටරි 3ක් එනවා කියලා ඒ බැටරි 3 ඉන්ස්ටෝල් කරගන්න විදිහ අපිට වෙනම පෙන්නලා දීලා තියෙනවා. ඊට පස්සේ ඩ්‍රෝන් එකේ බැටරිය කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ ඒක charge කරගන්නේ කොහොමද කියලා අපිට වෙනම මොඩියුල් එකේ පෙන්නලා දීලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා ඩ්‍රෝන් එක කොහොමද ෆ්ලයි කරන්නේ, පවර් ඔන් කරන්නේ, උස්සන්නේ පහත් කරන්නේ කොහොමද කියලා තියෙනවා. ඊට පස්සේ ටේක් ඔෆ් කරන්නේ, ඒ කියන්නේ මේ ඩ්‍රෝන් එක ඉස්සරහම අරගෙන මේක කැලිබ්‍රේට් කරගන්න ඕනේ. කැලිබ්‍රේට් කරගන්න විදිය. ඊට පස්සේ ඩ්‍රෝන් එකේ තටු ටික කොහොමද ඉස්සරහම ෆ්ලයි කරගන්නේ, උඩට උස්සන්නේ. ඊට පස්සේ කොහොමද ඩ්‍රෝන් එක ලෑන්ඩ් කරගන්නේ, ලෑන්ඩින් මෙතඩ්ස් 1 2 3 කියලා එයාලා වෙනම තුනක් පෙන්නලා දීලා තිනවා. ඒ ඕන ක්‍රමයකින් අපිට මේ ඩ්‍රෝන් එක ලෑන්ඩ් කරගත්ත හැකි, නැත්නම් ටේක් ඔෆ් කරගත්ත හැකි. ඊට පස්සේ මෙතන දීලා තිනවා වෙනම ඩ්‍රෝන් එක ඔපරේට් කරගන්න. ඒ කියන්නේ මෙතන තියෙන ජොයිස්ටික් වලින් ජොයිස්ටික් උඩට කරාම මේක ඉස්සෙනවා, පල්ලෙහාට කරාම පහත් වෙනවා, සයිඩ් එකට අවුරුවම රොටේට් වෙනවා. ඊට පස්සේ ඉස්සරහට යන පස්සට යන්න, සයිඩ් එකට යන්න, රොටේට් වටේටම රොටේට් 360 රොටේට් කරගෙන පුළුවන් විදිහට ඒ කියන්නේ මෙහෙම කරන්න ඕන පුළුවන් කියලා එයාලා වෙන්නලා දීලා තිනවා වෙනම. ඊට පස්සේ මෙතන ඩ්‍රෝන් එක ප්‍රැක්ටිස් ඒ කියන්නේ ඉස්සරහම ෆ්ලයි කරන්න ප්‍රැක්ටිස් කරගන්න විදිහ කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන 3D actions ගන්න විදිහ වෙනම කියලා දීලා තියෙනවා. මේක ඉංග්‍රීසි වලින් වෙනම තියෙනවා. ඊට පස්සේ චයිනීස් මොඩල් එකකින් වෙනම දීලා තියෙනවා. ඊට පස්සේ අපි එක පැත්තකින් තියමු. ඊට පස්සේ මෙතන තියෙනවා මේක ඩ්‍රෝන් එකේ ඒ කියන්නේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න ෆෝන් එක ඕනේ. ෆෝන් එකේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න හැටි. මේක Apple iOS, Apple iOS, Android, Google Play කියන තුනෙන්ම මේ QR එක ඔයාලා ෆෝන් එකට ස්කෑන් කරා නම් ඒ ඇප් එක ඔයාලට ගන්න පුළුවන්.
ඊට පස්සේ මෙතන කියනවා මේක කනෙක්ට් වෙන්නේ Bluetooth නෙමෙයි මේක Wi-Fi වලින් තමයි මේක ෆෝන් එකත් එක්ක ඩ්‍රෝන් එක සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ සම්බන්ධ වුණාම මෙහෙම flow xxx කියලා එතන මේ පාස්වර්ඩ් එකක් එනවා. ඒ පාස්වර්ඩ් එක තමයි ඔයාලට වෙන්නලා දීලා තියෙන්නේ. ඒතකොට ඔයාලට වෙන්නලා දීලා තිනවා මේක link එකෙන් Wi-Fi ගියහම මේ විදියට app එක open කරාම start operation එක මේ විදියට එනවා කියලා. ඊට පස්සේ මෙතන operation instructions ටික වෙනම පෙන්නලා දීලා තිනවා. video photo speed එක වෙනම ගන්න කොහොමද? ඊට පස්සේ මේ album එකේ photos ටික වෙනම ගන්න කොහොමද? emergency stop කරගන්න කොහොමද? forward backward ගන්න. ඊට පස්සේ auto land වෙන්න. ඊට පස්සේ emergency landing يعني හදිසි අවස්ථාවක land කරගන්න. photo zooms කරගන්න. ඊට පස්සේ වෙනම කැලිබ්‍රේට් කරගන්න motion sensitive option ගන්න. ඒ ඔක්කොම දේවල් මේකේ පෙන්ලා දීලා තිනවා. ඒ ඔක්කොම option ටික මේ drone එකේ තියෙනවා. ඊට පස්සේ අපි ඒකත් පැත්තකින් තියලා drone එකේ යමු remote එකට. ඊට පස්සේ මේ තියෙන drone එකේ remote එක මේ පැත්තකින් තියමු. ඊට පස්සේ මෙතන joystick එකේ මේක උඩට පල්ලට හතර පැත්තම control කරයි. මේ පැත්තත් එහෙමයි. හතර පැත්තම control කරන්න පුළුවන්. ඊට මෙතන තියෙන power on button එක, power on එක. ඊට මෙතන 3D action ගන්න පුළුවන් මේ button එකේ. ඊට මෙතන GPS එකක් තියෙනවා පොඩ්ඩක්. ඒ කියන්නේ original GPS නෙමෙයි. සාමාන්‍යයෙන් මේ drone එකට පුළුවන් බාධා මග හැරගෙන යන්න පුළුවන් පොඩි option එකක් මේ drone එක දීලා තියෙනවා. ඒ මෙතනින් කියන්නේ land කරගන්න මේ කියන්නේ බාන්න උස්සන්න speed control කරගන්න මෙතන තියෙනවා. ඊට මෙතන emergency stop තියෙනවා. අය මේ drone එකේ වේගය අඩු වැඩි කරගන්නත් පුළුවන් මේ බටන් එක press කරනකොට. ඊට පස්සේ මෙතන මේ තියෙන sign එකෙන් පුළුවන් අපි තියෙන කැමරාව උඩට කරගන්න පල්ලෙහාට කරනවා. කැමරාව අපිට ඕන angle එකකට adjust කරගන්න මේ දෙකෙන් පුළුවන්. ඊට මෙතන තියෙන බටන් එකෙන් photo ගන්න පුළුවන්. ඒ කියන්නේ drone එක උඩට fly කරලා අපේ photo එකක් වුණත් කාගේට photo එකක් වුණත් ගන්න පුළුවන්. ඊට මේකෙන් video කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ෆොටෝ වීඩියෝ දෙකම සපෝට් මේ ඩ්‍රෝන් එකට. ඊට පස්සේ ඔයාලට මේක උස්සපුවාම මෙතන ෆෝන් එක ඔයාලට රඳවා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක උස්සලා ඔයාලට ඕන ගන්න ෆෝන් එක රඳවා ගන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය නැතිලාට මේක පාත් කරලා තියන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා මේකට පොඩි බැටරි 3ක් දාන්න තියෙනවා රිමෝට් බැටරි. මේකට බැටරි 3ක් දාන්න ඕන. 3ක් දාලා මේක වහගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ඒක පැත්තකින් තියමු. ඊට පස්සේ අපි ගමු අපි drone එක. drone එක මේ ආකාරයට තමයි drone එක තියෙන්නේ. ඒතකොට මේක බරින් අඩුයි. ඇත්තටම බරින් අඩුයි. මේක toy mode ඒ කියන්නේ සෙල්ලම් drone එකක් ඇත්තටම කිව්වොත්. ඒ වුණාට මේ හොඳ option ගොඩක් තියෙනවා. කැමරා එහෙම හොඳ ඒ කියන්නේ සාමාන්‍ය quality එකට තියෙනවා. ඒතර කැමරාව අපිට ඉස්සරහ මේ ආකාරයට බලා ගන්න පුළුවන් dual කැමරාවක් තියෙන්නේ. කැමරා දෙකක්. ඊට පස්සේ මෙතන තියෙනවා පොඩි ඔප්ෂන් එකක්. මෙතන පොඩි සෙන්සර් එකක් තියෙනවා. ඒකෙන් පුළුවන් මෙයාට මේ පොඩි බාධා මග අරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මෙයාට. ඊට පස්සේ මෙතනින් මෙයාට මෙතන බැටරිය ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මේක ඇතුළට බැටරිය දාන්න තියෙන්නේ මෙතෙන්ද. ඊට පස්සේ මෙතන තියෙනවා පොඩි සිග්නල් එහෙම යන්න පොඩි ඇන්ටනාවක්. ඒ කියන්නේ අපි ෆ්ලයි කරන වෙලාවට උඩදී අපි පල්ලෙන් ඉඳන් රිමෝට් එකෙන් කරන සිග්නල් එක මෙතනින් තමයි මෙයා ගන්නෙ. ඊට පස්සේ මේක කැමරාව ඕන විදිහට අපිට රිමෝට් එකෙන් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකේ තටු ටික දිග අරගෙන බලමු. ඊට පස්සේ අපි මේ ආකාරයට ඉස්සරහම තටු ටික දිග අරගන්න ඕනේ. ඊපස්සේ මේ තටු ටික දිග අරගෙන මෙහෙමයි තටු ටික දිග අරගත්තාම මෙහෙමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ලොකු සාමාන්‍ය සයිස් එක කියන්නේ ඔයාලට සාමාන්‍යයෙන් ෆොටෝ ගන්න වීඩියෝ කරන්න සාමාන්‍යයෙන් පුළුවන් සයිස් එකකට මේ ඩ්‍රෝන් එක තියෙනවා. ඊට පස්සේ මේ අතන මේක මම කිව්වා වගේ මෙතන තමයි බැටරිය දාන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් ලයිට් දෙකක් පත්තු වෙනවා S2 වගේ. ඊට පස්සේ මෙතන ඩ්‍රෝන් කැම් එක. ඊට පස්සේ මේ තල තියෙනවා. මේවා ප්ලාස්ටික් තල. ඊට පස්සේ මෙතන මම ඉස්සෙල්ලා මුලින්ම වීඩියෝ එකේ කිව්වා වගේ මෙතන බ්‍රෂ්ලස් මෝටර් තියෙන්නේ. ඒ කියන්නේ මේ මෝටර් මොකුත් වෙන්නේ නැහැ. මේකේ බ්‍රෂ් නැහැ. ඒ කියන්නේ මේක අවුරුදු ගාණක් වුණත් යූස් කර හැකි කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ බ්‍රෂ්ලස් මෝටර් තියෙන ඩ්‍රෝන් එකක් ගත්තාම.
ඒ හතරම බ්‍රස්ලස් ඊට පස්සේ මේ තටු තියෙනවා තටු වලට ගැටන අමාරු කරගන්න වෙනම දීලා තියෙනවා. ඊට පස්සේ අපි ඩ්‍රෝන් එක ඔන් කරගෙන බලමු. ඉස්සරම රිමෝට් එක අරගෙන රිමෝට් එකට බැටරි ටික දාලා බලමු. මේකට මේ වගේ බැටරි 3ක් අරගෙන ඉස්සරම රිමෝට් එකට දාලා බලමු. ඊට පස්සේ මේක කප් එකම වහ ගන්නවා. ඊට පස්සේ ඒකම තියමු. ඊට පස්සේ මේ අපිට පුළුවන් මේක ෆෝන් එකක් අපිට කනෙක්ට් කරගන්න පුළුවන්. අපි ෆෝන් එක කනෙක්ට් කරන් බලමු. ඊට පස්සේ මේකෙන් මේකේ රිමෝට් එක මෙතන තමයි රිමෝට් එක ඔන් කරගන්නේ. ඔයාලට වෙනවා ඔන් කරපුවම මෙතන ටික් ගාලා ලයිට් එක පත් වෙනවා අර්ථ පාර ලයිට් එක. ඊට පස්සේ ඒක ඔන් කරගෙන ඊට පස්සේ අපි ඩ්‍රෝන් එකත් ඔන් කරගන්න ඕනේ. ඩ්‍රෝන් එක ඔන් කරන්නේ මෙතන තියෙන මෙන්න මේ බටන් එකේ මේක ඔබාන හිටපුවාම අපිට ඉස්සරම බැටරිය දාගන්න ඕනේ. සෝරි මට මතකුණා ඒක. අපි ඉස්සරම ඩ්‍රෝන් එකේ බැටරිය මෙහෙම අරගෙන මේක ඇතුළට දාගන්න ඕනේ. ඊට පස්සේ දාගෙන මේ අර ඩ්‍රෝන් එක මේ බටන් එක ඔබාන ඉඳලා මේ ඩ්‍රෝන් එක ඔන් කරගන්න ඕනේ. ඔයාලා වෙනවා සවුන්ඩ් එකත් එක්ක ලස්සන ලයිට් ඩිසයින් එකක් තියෙනවා මේකේ. ඒ කියන්නේ කොළ රතු මේ ඊට පස්සේ ඇතුළේ නිල් පාට ලයිට් එකක් පත් වෙනවා. ඉස්සරහා මෙතන නිකන් S2 වගේ ලයිට් එකක් පත් වෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ ෆෝන් එක අරගෙන ෆෝන් එකේ මේ Wi-Fi ඔන් කරගන්න ඕනේ. ඊට පස්සේ Wi-Fi ඔන් කරගෙන මෙතන අපි තියනවා අර ඉස්සලා වල පෙන්වන වගේ Flow BEC 842 කියලා එක. ඊට පස්සේ අපි ඒකට ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක ක්ලික් කරගෙනම ඔයාලට වෙනවා connected කියලා වැටුණා. ඊට පස්සේ අපි එතනින් කට් වෙලා කෙලින්ම යන්න ඕනේ මේ ඉස්සලා ස්කෑන් කරේ මේකට YUAC කියලා UAV කියලා. ඊට පස්සේ ඒකට කෙලින්ම යන්න ඕනේ. ඊට පස්සේ ගියපුවාම ඔයාලට පේනවා මෙතන පේනවා start කියලා. ඊට ස්ටාර්ට් කියලා පෙන්නපුවම ආන්න දැන් ඔයාලට පේනවා. ඒ කියන්නේ දැන් මේකට කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒතර මම මේක හරවද්දි ඩ්‍රෝන් එක හරවද්දි මේක එහෙම යනවා. ඒ කියන්නේ ෆෝන් එකෙන් පේනවා. ඊට පස්සේ අපි මේකට ඔහම කනෙක්ට් කරලා ඒ කියන්නේ ෆෝන් එකට කනෙක්ට් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ දැන් අපිට කැමරාව ඊට පස්සේ මේ ආකාරයට පේන්නේ. ඒ කියන්නේ මෙහෙම මම ඔයාලට හරවලා පෙන්නන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ තියෙන ඔප්ෂන් එකෙන් ඊට පස්සේ අපි ඉස්සරහම කරන්න ඕනේ මේ ෆෝන් එකට දැන් කැමරාව මේකට කනෙක්ට් වුණාට රිමෝට් එක තාම මේ ඩ්‍රෝන් එකට කනෙක්ට් වෙලා නැහැ. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේක ජොයිස්ටික් එකේ මේ පැත්ත සයිඩ් එක එකපාරක් කොහොම උඩට උස්සන්න ඕනේ. ඊට උස්සලා ආයෙ දෙවෙනි පාර පල්ලෙහාට පාත් කරන්න ඕනේ. ඔයාලට වෙනවා ලයිට්ස් ටික එකපාරම කියන්නේ පත්තු වෙලාම තිබිලා සද්දෙකුත් තව ටීක් ගාලා ඊට පස්සේ අපි මේක ඉස්සරහම කැලිබ්‍රේට් කරගන්න ඕනේ. කැලිබ්‍රේට් කරගන්න මේ ජොයිස්ටික් කී දෙක එකපාරම මේ සයිඩ් එක ලං කරගන්න ඕනේ. ඒතර පේනවා ඩ්‍රෝන් එක ලයිට් එක බ්ලින්ක් කරලා දිනනවා. ඊට පස්සේ දැන් අපිට පුළුවන් ඩ්‍රෝන් එක දැන් අපිට මේකට කනෙක්ට් වෙලා කැලිබ්‍රේට් වෙලා තියෙන්නේ. ඒතර අපිට මේ ඔයාලට පේනවා මම මෙතනින් කැමරාව උස් පහත් කරගන්නවා. මේ කැමරාව උස් පහත් වෙනවා පේනවා. ඒකට කැමරාව උස් පහත් කරගන්න පුළුවන්. එතකොට මේකේ ඔයාලට පේනවා ෆෝන් එකනොත් පේනවා. අපිට ඕන ගන්නට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි ඩ්‍රෝන් එක ඔන් කරගෙන බලමු. ඩ්‍රෝන් එක ඔන් කරගන්න මෙතන තියෙන ජොයිස්ටික් දෙක පල්ලෙහාට වම එකපාරක් තල්ලු කරන්න ඕනේ. ඔයාලට පේනවා ඩ්‍රෝන් එක ඔන් වෙනවා. ඊට ඩ්‍රෝන් එක ඔන් වුණාට පස්සේ අපිට පුළුවන් මේකෙන් ඩ්‍රෝන් එක ඒ කියන්නේ මේ ඔප්ෂන් එකෙන් ඩ්‍රෝන් එක උස්සන්න. මට ඔයාලට දැන් ඩ්‍රෝන් එක උස්සලා වීඩියෝ එකක් ගේන්න බෑ. මම ඔයාලට වෙනම ඒකට වීඩියෝ එකක් ගේන්නම් ඩ්‍රෝන් එක කොහොමද කන්ට්‍රෝල් කරන්නේ කියලා.